6 වෙනි ගාන. sorry 7 වෙනි ගාන. 7 වෙනි ගාන අපි දන්නවා සුමට දෘඩ වස්තු වල සමතුලිතතාවයෙන් තමයි අහන්නේ. හැබැයි අපි පන්ති වල හදපු සුමට දෘඩ වස්තු වල සමතුලිතතාවය වගේ පතාර ගණන් මේකට අහන්නේ නැහැ. මේකේ පරීක්ෂා කරන්නේ ඊටමත් සුළු දේවල් ටිකක්. මොනවද ඒ සුළු දේවල් ටික? වස්තුවක් බල තුනක් යටතේ සමතුලිත වෙනවා නම් ඒ බල තුනම එකම ලක්ෂයකදී සංගාමී වෙන්න ඕනි. හම්බෙන්න ඕනි කියලා වා සාමාන්‍ය තීර ධර්මයෙන් දාන්න. ඒ වගේම ලාමී ප්‍රමේය දන්නවා. අන්නේ ලාමී ප්‍රමේය සහ සංගාමී වීම කියන කතන්දර දෙක අහන්න ඉඩ තියෙනවා. හැබැයි පහුගිය අවුරුදු කීපය අහලා නැහැ. තේරුණාද? ඒකවත් පරීක්ෂා කරලා නැහැ. එතකොට ඔයා බල තුනක් විතරක් තියෙන ගානක් නම් හදන්නේ. බල තුනක් විතර නම් තියෙන්නේ. ඒ බල තුන එකම ලක්ෂයකදී හම්බෙන විදිහට රූප සටහන අඳින්න ඕනේ කියලාමත් නැහැ. එහෙම ඇන්දේ නැතත් ගාන හදන්න පුළුවන්. මේ අඳිරේක වඩා සුදුසුයි. පැහැදිලිද? දැන් මේකේ මෙච්චරයි ඔයා මතක තියාගන්න ඕන. අනේ කටපාඩම් කරන්න එපා. කටපාඩම් කරන්න එපා කියන්නේ මෙහෙමයි. දැන් මේ විදිහට නෙමෙයි අපි පන්තිවල උගන්වන්නේ. හරිද? මේ අවසාන මොහොතේ මේක ගැට ගහ ගන්න ක්‍රමයක් කියන්නේ. මෙච්චරයි. ඔයා ගාන දැක්කහම හොඳට බලන්න මේ තියෙන ගණන් හැම එකක්ම මේ තියරිය වටා තමයි තියෙන්නේ. හැම ගානකම බලන්න තිරස් විභේදනයේ තියෙනවා, සිරස් විභේදනයේ තියෙනවා, ගැළපෙන ලක්ෂයක් වටා ගූර්ණ ගන්න තියෙනවා. එන ඔයාලට මෙලෝම දෙයක් හිතාගන්න බැරි නම් මේ ගාන සම්බන්ධව. තිරස් විභේදනය කළා බලන්න, සිරස් විභේදනය කළා බලන්න, ගැළපෙන ලක්ෂයක් වටා ගූර්ණ අරගෙන බලන්න. මොකද කරන්න ඕනි? පද්ධතියට ඒ තියෙන වස්තුවට ඒ දණ්ඩ හරි මොකක් හරි ඒ තියෙන එකට තිරස් විභේදනය කරලා බලන්න, සිරස් විභේදනය කරලා බලන්න, ගැළපෙන ලක්ෂයක් වටා ගූර්ණ අරන් බලන්න. මේකට ඒ දැනුම තියෙන්න ඕනි. හරි. දැන් අපි මුලින්ම මේක බලමු. මේ 2024 ගාන වගේ මට මතක. ඔව් 2024 ගාන. P හොයන්න කියලා තියෙන්නේ. හරිද? ඒතර ඔයාලට පේනවා මේ දණ්ඩක්. හරිද? මේ දණ්ඩක්. මේ දණ්ඩ මෙහෙම ආනත්තලයක් උඩ තියලා අනෙක් කෙලවර බිත්තියකට හේතු කරලා තියෙනවා. පැහැදිලිද? බිත්තියකට හේතු කරලා තියෙන්නේ. ඒතර මේ බිත්තිය මගින් නැති වෙන ප්‍රතික්‍රියාව අභිලම්බ ප්‍රතික්‍රියාව බිත්තියට ලම්බකයි. මෙතන තලයේ මගින් නැති කරන ප්‍රතික්‍රියාව තලයට ලම්බකයි. ඒතර මෙහෙම දණ්ඩ තියෙනවා. P බලයක් තිරස්ව දීලා තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ටික තමයි වැඩේ. දණ්ඩේ බර හරියටම මධ්‍ය ලක්ෂයෙන් ක්‍රියාත්මක වෙනවා ඒකාකාර දණ්ඩක්. මම අර කිව්ව වැඩේ හිතන්නකෝ. තිරස් විභේදනයේ සිරස් විභේදනයේ ගැළපෙන ලක්ෂයක් වටා ගූර්ණේ. හරි. අපි මේකට මුලින්ම සිරස් විභේදනය කරමු දණ්ඩට. සිරස් විභේදනය. සිරස් විභේදනය කරාම තිරස්ව තියෙන්නේ වෙන්නේ නැහැ. RB සහ P එන්නේ නැහැ. RA ගෙන් සංරචකයක් තියෙනවා. RA ගෙන් තියෙන සංරචකය කොහොමද හොයන්නේ? තිරසට 30යි නම් පුතා මෙතන කොහොනේ 30 වෙන්න එපා. මේක ලම්බක නිසා RB තිරසත් එක්ක 60ක් කාන්තයි. RB තිරසත් එක්ක 60ක් කාන්ත නම් සිරසට විභේදනය කරාම RB sin 60යි. හරිද? බර තියෙනවා සිරස්ව පල්ලෙහාට ඍණ W. අනිත් ඒවා තිරස් එන්නේ නැහැ. W එක හැපතට දාන්න RB වතාවක් sin 60 කියන්නේ මූලය 3 බෙදීම 2යි ඍණ W හැපතට දැම්ම ධන W. RB සමානයි 2යි W බෙදීම මූලය 3යි. සරල වෙනවනේ. ඕවා කරලා හරි බලන්න. උත්තරයම නෙවෙයි. උත්තරේට ලකුණු 5යි. මේ කරන වැඩ වලටත් ලකුණු 5 තියෙනවනේ. ඒක නිසා මේවා කරන්න. තිරස් විභේදනය. තිරස් විභේදනය කරාම P එක තියෙනවා තිරස්ව. හරි. RB එක තියෙනවා අනිත් පැත්තට ඍණ RB. මේ RA එක තිරස් විභේදනය වුණාම RA cos 60යි අනිත් පැත්තට. RA cos 60යි. එච්චරයිනේ තිරස් බල ඉන්නේනේ. සමානයි බිඳුවයි. හරි. දැන් මෙතනින් අපිට RA හොයාගන්න වෙනවා P ඇසුරෙන්. මොකද P වනේ හොයන්න කියන්නේ. දැන් මෙතන RA දැනතු P හොයන්න බෑ. මේක එහාපතට දාන්න P ඍණ RB කියන්නේ 2W බෙදීම මූලය 3යි. RA cos 60 කියන්නේ භාගයයි. දෙකෙන් සමීකරණ ගුණ කරගත්තොත් 2යි P ඍණ 4යි W බෙදීම මූලය 3 සමානයි කැපිටල් RA. ගැළපෙන ලක්ෂයක් වටා ගූර්ණ. මම ඊළඟට ගූර්ණ ගන්න මෙන්න මේ කැපිටල් A ලක්ෂය වටා. ඇයි ඒ? කැපිටල් A ලක්ෂය වටා ගූර්ණ ගත්තාම RA එන්නේ නැහනේ. RA එන්නේ නැහැ. sorry RA නෙවෙයිනේ මම උත්තර කරන්න ඕන RB. sorry සමා වෙන්න. වර්ධි. ඍණ RA මේ තියෙන RA sorry RB. මම වරද්දලා නේද? මෙතන RB නෙවෙයි RA. හරි. මෙතන වරද්දලා තියෙනවා. RA. හරි. ඍණ RB එහා පැත්තට දාන්න. RB තමයි හොයාගන්න ඕනි. ඍණ RA කියන්නේ 2W බෙදීම මූලය 3යි. cos 60 කියන්නේ භාගයයි. ඍණ RB එහා පැත්තට ගියාම ධන RB. ඒතර RB සමානයි 2 කැපුණා W බෙදීම මූලය 3යි. හරිනේ. ඔන්න ඔහම එනවා. P. right. RB. දැන් ඊළඟට ගැළපෙන ලක්ෂයක් වටා ගූර්ණ ගන්න කියන්නේ මම A ලක්ෂය වටා ගූර්ණ ගන්නවා. ඒතර RA එන්නේ P එනවා W එනවා RB එනවා. හරිනේ.
A ලක්ෂය වටා වාමාවර්ත ගුණ. A ලක්ෂය වටා වාමාවර්ත ගුණ ගන්න ගියාම P ට තියෙන ලම්බක දුර මේක නේද? ඔන්න ගැලපෙන ලක්ෂය. මේ දුර සිම්පල් A කියලා දීලා තියෙනවා. මෙතන කෝණේ 30යි. හරිද? මේ දුර සිම්පල් A. මෙතන කෝණේ 30යි. එහෙනම් සම්මුඛ පාදයේ A sin 30යි. කරකෙන්නේ අනිත් පැත්තට. සිම්පල් A sin 30යි. හරිද? ඊට පස්සේ මේ W ට තියෙන ලම්බක දුර පාදයක දිග 2යි. මේ AB දුර මට මතක විදිහට 4යි A. AB දුර මට මතක විදිහට 4යි A වෙන්න ඕන. ඔව් 4යි A. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර 2යි A. එයාගෙන් 2යි A cos මෙතන කෝණේ කීයද? මේ කෝණේ 30යි මෙතන කෝණේ 30යි නේ. එතකොට 2යි A cos 60යි බද්ධ පාද දිග. ඍණ W වතාවක් 2යි A cos 60යි. RB ට මෙන්න ධන RB වතාවක් එයාට තියෙන ලම්බක දුර මෙන්න මේ දුර දික් කරන්න ඕන. මේ දුර ඔහොම දික් කරාම අපි දන්නවා මෙතන කෝණෙත් කීයද? මෙතන කෝණය අනිවාර්යෙන් 60ක් වෙන්න බෑනේ. හරි. ඇයි මෙතන 30යි මෙතන 30යි දෙකේම ඇන්ගල් එකනේ මෙතෙන්ට සෙට් වෙන්න ඕන 60යි. ඒතර කර්ණයේ දිග 4යි A 4යි A sin 60යි. 4යි සිම්පල් A sin 60යි. සමතුලිත නිසා බිඳුවට සමානයි. දැන් ඍණ P sin 30 එහා පැත්තට දාන්න ඒක තමයි හොයාගන්න ඕනේ. ඍණ 2W A කැපෙනවා cos 60 කියන්නේ භාගය. ධන RB කියන්නේ P ඍණ W බෙදීම මූලය 3යි. වතාවක් 4යි සිම්පල් A කැපුණා sin 60 කියන්නේ මූලය 3 බෙදීම 2යි. ඍණ P A sin 30 එහා පැත්තට දාන්න ධන P A නෑ sin 30 කියන්නේ භාගයයි. හරිනේ ඔන්න. දැන් මකල මං උඩින් ලියන්න ඊටු ටික. හරි. මේ දෙකට මේ දෙක කැපෙනවා ඍණ W. හරි. මෙතන 4ට 2 කැපෙනවා 2යි මූලය 3යි නේද? මෙන්න මෙතනත් මොකක් හරි වරද්දලා තියෙනවා. RB ගද්දි RB ට ලම්බක දුර ගද්දි මොකද 60යිනේ හරිනේ. ඔව් දණ්ඩ තිරසට 30කින් යානත වෙන්නේ. ඔව් මේ දණ්ඩ තිරසට 30කින් යානත වෙන්නේ. මෙතනත් 30යි. එතකොට RB sin 30යි නේ. එතන RB වතාව 4A sin 30යි. sin 30 කියන්නේ භාගයයි. දෙකට 4 කැපෙනවා. එතකොට ඍණ W මෙතන 2යි P මෙතන 2 මේකෙන් ගුණ කරාම ඍණ 2යි W බෙදීම මූලය 3යි සමානයි P බෙදීම 2යි. හරි. මෙතන මම හිතන්නේ මාරු වෙන්න ඕනේ. sin 30 නෙවෙයි sin 60නේ. ඇයි තිරසට ආනත වෙන්නේ 30කින් ඉන්නේ. එහෙනම් මෙතන කෝණය අනිවාර්යෙන් 60ක් වෙන්න ඕනේ. හරිද? ඒතර මේක P P හරි W එක තමයි නේද මාරු වෙන්න ඕනේ. දණ්ඩ තිරසට ආනත වෙන්නේ 60කින් ඉන්නේ. W වතාවක් 2A cos 60යි. පොඩ්ඩයි මට පැටලිලා තියෙන්නේ. හරි. මෙතන මේ පැටලුම තේරුණා මෙතන මේ P එක තිරසත් එක්කනේ මේ දණ්ඩ ආනත වෙන්නේ. එතකොටනේ P කියන්නේ තිරස් මේක දණ්ඩ ආනත තිරසත් එක්කනේ. එතකොට මෙතන පේනවා දණ්ඩත් එක්ක තිරස අංශක 60ක් හදනවා. එහෙනම් මෙතන කෝණේ 30 නෙවෙයි 60 වෙන්න බෑ. උතන 60යි. එහෙනම් මෙතන sin 60යි. sorry W cos 60 ඒක හරි. මෙතනත් sin 60යි. RB කියන එකත් sin 60 වෙනවා. මෙතනත් කෝණේ 60යි. තිරසට 60කින් ආන්ත වෙයි. හරි. එතකොට ඍණ 2යි W වතාවක් භාගයක හරි. RB වතාවක් මෙතන මූල 3 බෙදීම 2ම තමයි එතකොට. 3 බෙදීම 2යි. ඍණ PA sin 60 එහා පැත්තට දැම්මම ධන PA sin 60යි මූල 3 බෙදීම 2යි. හරිද? එතකොට මෙතන ඍණ W දෙකට 2 කැපුණා. දෙකට 4 කැපුණා. 2යි මූලය 3යි P ගෙන් ගුණුනාම ධන 2යි මූලය 3යි P. හරිද? 2යි මූලය 3 මේකෙන් ගුණුනාම ඍණ 2යි W වෙනවනේ. ඇයි මූල 3ට මූල 3 කැපෙනවනේ. එහා පැත්තේ මූලය 3යි P බෙදීම 2යි. දැන් මේ දෙන්න ඍණ 3යි W එහා පැත්තට දාන්න මේක මේ පැත්තට දාන්න. 2යි මූලය 3යි P ඍණ මූලය 3යි P බෙදීම 2යි. ඍණ 3යි W එහා පැත්තට ගියාම ධන 3යි W. දෙකක් පොදු හරය ගත්තාම 4යි මූලය 3යි මූලය 3
3ක් ගියාම 3යි මූලය 3යි p බෙදීම 2 සමානයි 3යි w. 3ට 3 කැපෙනවා. p සමානයි 2යි w බෙදීම මූලය 3යි. ඕනනම් මූල 3ෙන් උඩ යටට ගුණ කරගන්න. 2යි මූලය 3යි w බෙදීම 3යි. sorry. කන කීන් ගන්න ඇහුණද ඒක? ලෙඩ වෙලා එන ගණන් ගන්න එපා. හරි. දැක්කනේ? ඒක හදන විදිය. ඒතර තිරස් වේදනයයි සිරස් වේදනයයි ගැලපෙන ලක්ෂයක් වටා ගූර්ණයි තමයි මැච් එක ගැහුවේ. හරි. ඊළඟට මේ 2025 ගාන මම දුන්නේ. 2025 ගානත් ඒ වගේම තමයි. මේ බලන්න. මේක කරන්නේ මෙහෙම වැඩක්. 2025 ගානේ කරන්නේ මෙන්න මෙහෙම දණ්ඩක් තියෙනවා. හරිද? මේ දණ්ඩ. මේ දණ්ඩ මෙන්න මෙහෙම බිත්තියකට හේතු කරලා තියෙනවා. බිත්තියකට හේතු කරලා B කෙලවර තියලා ඒකේ A කෙලවරට තන්තුවක් ගැට ගහලා ඒක මෙන්න මෙහෙම C ලක්ෂයකට ගැට ගහලා තියෙනවා. මේ තන්තුවක්. ඒතර තන්තුවේ ආතතිය T තියෙනවා. මෙතන ප්‍රතික්‍රියාව අබිලම් ප්‍රතික්‍රියාව RB දණ්ඩේ බර W. දණ්ඩේ බර W. මේක ගුරුත්ව කේන්ද්‍රය. අපිට මේ දණ්ඩේ දිග කීයද කියලා දීලා තියෙනවා. දණ්ඩේ දිග. දණ්ඩේ දිග නම් දීලා නැහැ අපිට ගැලපෙන විදිහට ගන්න තියෙනවා. හරි. රයිට්. දැන් අර කිව්ව වගේ හිතන්න. තිරස් විභේදනයේ සිරස් විභේදනයේ ගැලපෙන ලක්ෂයක් වටා ගූර්ණය. මම මුලින්ම සිරස් විභේදනයේ දාන්න. මේ බලන්න. සිරස් විභේදනය. මුකුත් බැරි වුණත් ඕක හරි කරලා බලන්න. අපි දන්නවා t එක සිරස රාණත වෙන්නේ t ට කෝණය එන්නේ. එහෙනම් t cos t ට වෙනවනේ සිරසට විභේදනය කරාම. t cos t ට. බර w එක පල්ලෙහාට සමානයි බිඳුව. w එක හැපත දාන්න t cos t ට සමානයි w. මම මෙහෙම තියාගන්නම්. පළමු සමීකරණ. තිරස් විභේදනය කරලා බලන්න. තිරස් විභේදනය කරාම t සිරස්ස cos t නම් තිරස්ස sin t t sin t වෙන w එක සිරස්ස පල්ලෙහාට තියෙනව එන්නේ RB එක අනිත් පැත්තට තියෙනවා ඍණ RB. ඍණ RB සමානයි බිඳුවයි නේ එච්චරයි. t sin t ට සමානයි RB. එහෙනම් ඔයාලට පේනවා RB ඕන වෙනවා මේ මැච් එක ගහන්න. දෙවෙනි ගාන. දෙවෙනි සමීකරණය. ඉතින් RB හොයන්න පුළුවන් ලේසිම විදිය තමයි A ලක්ෂය වටා ගූණ ගන්න. ඒතකොට t එන්නේ නැහනේ. A ලක්ෂය වටා ගූණ. දැක්කනේ තිරස් විභේදනයේ සිරස් විභේදනයේ ගැලපෙන ලක්ෂයක් වටා ගූණ. t එන්නේ නැහැ. W එකේ තියෙන සංරචකය මොකද්ද? මෙතන අපි පාදක දෙක A කියලා ගමු. මේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන දුර A මේ දුරවල් දෙකම සමානයි. ඒතර මෙතන කෝණය ඇල්ෆා නම් මේ කෝණෙත් ඇල්ෆා. හරි. W ට තියෙන ලම්බක දුර වෙන්නේ A sin ඇල්ෆා. ඍණ W වතාවක් A sin ඇල්ෆා. RB ට තියෙන ලම්බක දුර වෙන්නේ RB ක්‍රියා රේඛාව මෙහෙම දික් කරා මෙහෙම තමයි ලම්බකේ ගහන්න වෙන්නේ. හරිනේ. පාදයේ දිග 2A මෙතන කෝණය ඇල්ෆා නම් අපි දන්නවා මේ දණ්ඩ සිරසරාන්ත වෙන්නේ ඇල්ෆා කෝණයකින් 2A cos ඇල්ෆා නේද මේ? මේ ලම්බක දුර වෙන්නේ කර්ණයේ දිග 2A මෙතන කෝණය ඇල්ෆා 2A cos ඇල්ෆා. ධන RB වතාවක් 2 simple A cos ඇල්ෆා. සමානයි බිඳුවයි. හරි ඔච්චරයි නේ. මේක එහා පැත්තට දාන්න. A ගෙන් කපන්න 2 RB cos ඇල්ෆා සමානයි W sin ඇල්ෆා. 2 cos ඇල්ෆා ගෙන් බෙදාගත්තොත් RB සමානයි W බෙදීම 2යි sin ඇල්ෆා බෙදීම cos ඇල්ෆා කියන්නේ tan ඇල්ෆා නේ. මේක මෙහෙට බෙදුවා. ඔන්න RB. ඒක අපි ගමු 3 කියලා. දැන් අපිට මේ tan ඇල්ෆා අතර සම්බන්ධයක් ගන්න කියලා තියෙන්නේ. මම 2 බෙදනවා 1කින්. අන්න එතකොට තියෙන්නේ සමීකරණ සුළු කිරීම. 2 1කින් බෙදුවාම මොකෝ වෙන්නේ? අර දන්නේ නැති t එක කැපිලා යනවා. මේ පැත්තේ ඉන්නේ sin t ට බෙදීම cos t ට. මේ පැත්තේ ඉන්නේ කවුද? මේ පැත්තේ ඉන්නේ RB බෙදීම W. sin t ට බෙදීම cos t ට කියන්නේ tan t ට. RB කියන්නේ W බෙදීම 2යි tan alpha බෙදීම W. බෙදීමක් උඩ තියෙන බෙදීමක හරිය යට එනවා W ට W කැපිලා යනවා. tan θ සමානයි 2 භාගයයි tan alpha. අනේ බලන්න 2 මේ පැත්තට ගුණ කරගන්න 2යි tan θ සමානයි tan alpha. ඒ කියන්නේ බලන්න ගානේ අහලා තියෙන වෙනම සීන් එකක් අපිට අප්‍රෝච් කරන්න හිතා ගන්නවත් බෑ ස්ටාර්ට් කරන්න හිතා ගන්නවත්. ඉතින් එහෙම අවස්ථාවක මම අර කියපු විදිහට හිතන්න. මොකක්ද? තිරස් විභේදනය කරලා බලන්න, සිරස් විභේදනය කරලා බලන්න. එතකොට එන සමීකරණ සෙට් එක දැක්කාම ඔයාට උත්තරේට යන්න තේරෙයි. පැහැදිලිද? ඔය concept එක වටා තමයි පුතා ගාන හැදෙන්නේ. හරිද? ඒක හොඳට මතක තියාගෙන යන්න. විභාගෙදී සමහරක් වෙලාවට ඔයගොල්ලෝ කරකවල මත ඇරියොත් බොහෝ වෙලාවට තලයට තලයක් දීලා තලයට සමාන්තරවයි තලයට ලම්බකවයි විභේදනය කරන්න සිද්ධ වෙයි මෙහෙම කරා වගේ.
ඒ වේ වෙලට පොඩ්ඩක් ගැළපෙන විදිහට හදන්න. මේක මැත්ස් නේ. චුට්ටක් හිතන්න. මේක පාඩම් කරලා හදන්න බෑ. හරි මම මේ පොඩි දෙයක් ඔයා දන්න දෙයක් මතක් කරේ. බලමු අපි ඊළඟ ගන්න.